Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම මෙහෙම voice කරලා වීඩියෝ කරන first වීඩියෝ එක තමයි මගේ. ඉතින් අපි බලමු අද කොහොමද වීඩියෝ එක වෙන්නේ කියලා. අද තියෙන්නේ challenge එකක් කරන්නේ. කියන්නේ අපි අද දවසම රුපියල් 1000ක් විතරයි වියදම් කරන්නේ කන්න. කියන්නේ උදේ කෑම, දවල් කෑම, හවසට ටී ටයිම් එකකට මොන හරි ගන්න ඕනේ. ඉස්සරහට කන්න ඕනේ. ඒ ඔක්කොම පිටින් ගන්නෑ. ඉතින් එතකොට අපි රුපියල් 1000ට වඩා අද වියදම් කරන්නේ නැහැ. අපි තාම හිතලා නැහැ මොනවද කන්න කියලා. ඉතින් අපි උදේට කන්න හදන්නේ. අපි ෂොප් එකට යන්නත් ඕනේ. එහෙනම් මම මේ ලෑස්ති වෙනාම ඉන්නේ ෂොප් එකට යන්න. එක්කෝ ෂොප් එකට ගිහින් කනවා. එක්කෝ ගෙදරට මොන හරි ගෙනල්ලා කාලා යනවා. බලමු මොනවාද අපි උදේට ගන්න කියලා. ඉතින් අපි උදේට පානුයි පරිප්පුයි තමයි තියෙන්නේ උදේ කෑම. අපි අරන් ආවා කඩේ. මට ඒක රෙකෝඩ් කරන්න බැරි වුණා. අපි පරිප්පු ගෙනාවා කෑම කඩේකින්. ඔය රුපියල් 100ක තමයි යාලා පරිප්පු දුන්නේ. මේ තව ඉතුරුයි එහෙම්මම 100ට ගොඩක් දීලා තිබ්බා. ඉතින් අපේ උදේ කෑම එක තමයි පාන් පරිප්පු. ඉතින් ළමයින් ගෙදර චිකනුත් තියලා තිබ්බේ. ඉතින් ඒව කන්නේ නැහැ අපි. චැලෙන්ජ් එකක්නේ. ඒ නිසා ඉතින් පරිප්පුත් කඩෙන් අරන් ඇවිල්ලා පාන් එක්ක දැම්මේ කන්නයි හදන්නේ. දැන් එකට කාලේ පැයක් විතර බලන් ඉන්නවා අනිත් එක කවන එක. හිමිට කන එක. අපි පාන් කාලා එන්නම්. දැන් අපි පාන් කාලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ෂොප් එකට. ෂොප් එකට ගිහිල්ලා බලමු අපි දවල්ට මොනවද කන්නේ කියලා. හෙලෝ ඉතින් ඔන්න අපි දැන් ෂොප් එකට ආවා. දැන් වෙලාව 11:00. අපි තව ටිකකින් දවල්ටත් කන්න ඕනේ. බලමු දැන් අපේ අතේ තියෙන්නේ අපේ අතේ 1000ක් තිබ්බා. 1000න් 200ක් ඉවර වුණා. අන් වලටයි හොදි වලටයි 200ක් ගියා. දැන් කීයද ඉතුරු? 800ක් ඉතුරු. අපි දැන් දවල්ට කන්න ඕනේ. 11:00යි වෙලාව. 11:00ට විතර දවල්ට කමුනේ. 11:00ට විතර දවල්ට කනවා. බලමු දවල්ට මොනවද කන්නේ කියලා. ඒතර දවල්ට මොනවද කන්නේ? අවසන් දවල්ටනේ රයිස්. මට දවල්ට රයිස් ආගම්. අපි හැවෙම හවස එක. අපි හැවෙම මෙතනින් හවස එක. ආව් මම දවල්ට ඇති. එකමාර ඒ වගේ වෙලාවට. ඉතින් දැන් අපි පොඩි වැඩ වගේකට ටවුන් එකට යන්නයි හදන්නේ. ඒ වැඩ ටික ඉවර කරගෙන ආවිල්ලා අපි දවල්ට කමු. අපි ඉතින් දැන් මේ වැඩ ටික ඉවර කරගෙන ෂොප් එකට ආවා. මට ඒ වවල වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. දැන් නම් ඉතින් දවල් කෑම වෙලාවත් ටයිම් එක පහු වෙලා තියෙන්නේ. बिलत दुन्ने නැත්තේ 290 මේ රයිස් එක ගිලත් දීලා නැහැ මේ බලඩරි ගොඩක් තියන වෙනදටත් කනවා රෑට එහෙම මේ 290ට පාඩු නෑ රයිස් එක ගොඩක් දෙනවා අපි දෙන්නටම ඇති මේක තමයි අපේ දවල් කෑම එක රයිස් එකක් එකේ මේ වගේ අපිට තියෙනවා සෝස් හොදි පැකට් එකක් තියෙනවා එතන චිලි පේස්ට් තියෙනවා දොර බාගට වහලා ඉන්න බෑ
අපි දැන් කාලේ ඉවරයි. රයිස් එකක් තමයි කෑවේ. මෙහි තියෙන කඩයක් ඒ රයිස් පොත්තුත් තියෙනවා 290යි පොඩ්ඩක් වෙනවා. හැබැයි දෙන්නෙක්ට ඒක ඇති. ඊළඟට අපිට තියෙන්නේ ටී ටයිම් එකම හරි ගන්න. හැබැයි දැන් කලාව තුනක් පහු වෙලා. අපි වැඩ වගේ ගියේ හින්දා ගන්න බැරි වුණා. බලමු අපිට ටී ටයිම් එකක් ගන්නවද නැද්ද කියලා. අපි දැන් මේ ෆුඩ් සිටියට ආවා ටී ටයිම් එකට මොන හරි ගන්න. අපි දැන් අරන් ආවා අපිට ටී ටයිම් එකට මෙන්න මේක ඇන්කර් එකේ කැරමල් ලැටේ එක. ඒක වුණා 130ක්. ඒකයි මෙන්න මේ චූලි බිස්කට් එකක් අරන් ආවා. ඒක වුණා රුපියල් 50ක්. එතකොට ඒක අපේ ටී ටයිම් එකට ඒ දෙක තමයි ගන්න. පිගාව ඉතුරු තිබ්බා 510ක්. ඒ 510න් තමයි මේ දෙක ගත්තේ. එතකොට මේ දෙක අරන් ඉවර වෙලා දැන් අපි ගාව තියෙනවා 330ක්. ඒකෙන් තමයි රෑ කැමරට මොන හරි ගන්න. ඉතින් බලමු මොනවාද රෑ කැමරට ගන්න කියලා. මේ තියෙන්නේ අපි ටී ටයිම් එකට ගත්ත දේවල්. අපි හදාගත්තා මෙන්න මේ රස කැරමල් ලැටේ. ඒක මම ෆස්ට් ටයිම් තමයි දුන්නේ. ගන්න හරිම රසයි අම්බේබා. බිලවන් රසයිද කියලා. කොපේ ලිප්ස්ටික් එක ගණන් ගන්න එපා. රසයි නේද ඒක? අර මොනවාද ඒ රස? අපි කලින් කිරි ටොෆි එක රස නේද එන්නේ? කිරි ටොෆි නෙමෙයි. නේ? නෑ ඒක රසයි. ඒකෙන් පැණි රසක් නෙමෙයි. ඔය සීනි වැඩි නෑ ගයිස් බොරු කියන්නේ. සීනි වැඩි? දැන් ඒකේ රස ඒක. නැහැ ඒකේ රස. ඒකේ රස. වැඩි නෑ සීනි. අන්න ඒකයි. ඒක හරිම රසයි. ඔව් ඒ කැරමල් කියවහම අර එක රසයි. අපි බිස්කට් ගත්තා. මේ ෂෝටිස් බිස්කට් එකක් ගත්තා. මේ ඉතින් අපේ ඔයාට හැමෝට දැන් තියෙනවා 30ක් විතර වෙලා. අපි බලමු මොනවද කන්නේ කියලා රැට. බලමු නේද? ඉතින් දැන් වෙලාව 7:00යි. අපි දැන් තියෙන ෂොප් එකේ තාම ඉන්නේ. ගෙදර යන්නත් ඕන හින්දා දැම්ම මෙහෙ දැම්ම මොන හරි හදලා කාලේ යන්න තමයි හදන්නේ. අපි ෆුඩ් සිටියෙන් අරන් ආවා මෙන්න මේ රාමෙන් එක. මේක සීෆුඩ් රාමෙන් එකක් කොත්තුමේලාගේ. මේකුනේ රුපියල් 300ක්. අපි දැක්කේ නිකන් 330ක් වගේ. ඒතකොට අපේ ඉතුරු බැලන්ස් එක 330ක් තියෙන හින්දා මේක ගමු කියලා ගත්තා. බලනකොට ඒක 300යි. මම දැක්කේ ලාවට 330 වගේ. ඊට ඒක 300යි. ඉතින් තව රුපියල් 30කුත් ඉතුරුයි. අපි දැන් යම් මේක හදාගන්න. ඉතින් මම ෂොප් එකේ තියාගෙන තියෙනවා පොඩි කුකින් පොට් එකක්. ඉතින් ඒක තමයි හදන්නේ මේක. මේක මම දැන් වතුර එකක් ගහලා තියෙන උණු වෙන්න. වතුර කුණු වෙනවා. අපි දැන් හදාගමු. නූඩල්ස් එක දැන් තැම්බෙන්න තිබ්බා. තව එක විනාඩි 5-10ක් තියන්න ඕනේ තැම්බෙන්න. ඊට බලමු අපි හදාගන්න කොහොමද කියලා. තව රුපියල් 30ක් නේ ඉතුරු අපේ. රුපියල් 30ක් ඉතුරුත් එක්ක වල්ම යන ගම එකෙන් 1000ට මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වුණා කියන එකත් පුදුමයි හද. බඩ පිරෙන්නේ කෑවා අපේ උදේට පොඩ්ඩක් මදි වුණානේ. උදේට පාම්බාගෙම දෙන්නට මදි වුණා. ඒ වුණාට කෑවා. දවල් රයිස් එකේ ෂේප් ටී ටයිම් එකත් අවුලක් නැහැ. මේකත් හැබැයි දෙන්නටම නම් මදි වෙයි. බලමුකෝ. තැම්බිලා මදි බලන්න මේක එක චූටි කෑල්ලක් අරගෙන. මදිනේ. නෑ අන්දර දැනෙනවා.
පාටයි. ඉතින් අපේ රාමේන් එක දැන් රෙඩි. කාලා බලමු මේක රසයිද කියලා. අපි රාමේන් එක හදාගෙන ඉවරයි. ඉතින් රසම රාමේන් එක හැබැයි සැරම සැර පාටයි. කාලා බලමු. දැන් චුට්ටයි තියෙන්නේ. වෙනකට මදි වෙයි දන්නේ. ඒ සුවඳ නමට අල්ලන්න. අපි මේකේ චීස් එක කාලා තියෙනවා. අය මොකද්ද කියන්නේ? ස්පයිසි එකක් කාලා තියෙනවා. චීස් එක නම් ඇත්තට සැර නෑ. අරගෙන මාතම සැරයි. රස අතින් ලොකුවට රසක් නැහැ. කන්න පුළුවන්. මේක කොහොම වෙයිද දන්නේ. මට රස නැහැ. අර හාල් රසද මන් දැයින්නේ. මේක තමයි මොනවද වගේ නම. ඉප්. මොකද ඉප්? ඉතින් ළමයි අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි දැන් යන්න හදන්නේ ගෙදර. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න මතක කරන්න එපා. තව ලස්සන වීඩියෝ එකකින් හැමෝම ගිහින් එන්න. බයි බයි.